ඉතින් කොහොමද ඔයාලට ඔන්න මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන එන්නේ අවුරුදු දවස්වල අවුරුදු පහු වෙලා 15 16 වගේ මට මතක විදියට ගිය ගමනක් ගැන. ඉතින් හදිස්සියෙම තමයි මේ ගමන අපිට යන්න පුළුවන් වුණේ. ඉතින් අපි අඳුරන මල්ලි කෙනෙක්ගේ ගමේ තමයි අපි ගියේ රාජාංගනේ. ඉතින් මේ යන ගමන් තමයි මේ වීඩියෝ ටික ගත්තේ. අපි ගෙදරින් යනකොට ටිකක් දවල් වුණා. ඉතින් දවල් වෙලා යනකොට ඉතින් මගදී හිතලා තමයි මම vlog එකක් කරනවා කියලා හිතුවේ. ඒත් ඉතින් ලොකෝට වීඩියෝස් ටිකක් ගන්න බැරුව ගියා මට. ඉතින් අපි මේ දැන් යන ගමන් රාජාංගනය කිට්ටු කරලා වගේ මට මතක විදියට. ඉතින් මේ දැන් යන ගමන් රාජාංගනේ සාලිය වැව කියන්නේ එන්නේ හෙට තමයි අපි මේ යන්නේ මල්ලිලෑ ගමට. ඉතින් යාළුවගේ අම්මයි තාත්තයි ගියා. තව යාළුවෝ කීප දෙනෙකුත් ගියා අපිත් එක්ක. ඉතින් ඔන්න දැන් මේ ඊළඟට මේ අපි එහෙට ගිහිල්ලා ගෙදර වීඩියෝ එකක් ගන්න බැරුව ගියා. ඉතින් මේ අපි එහෙට ගිය ගමන්ම ඒගොල්ලන්ගේ ගෙවල් කිට්ටුවම වගේ චුට්ටක් පල්ලෙහාට වෙන්න තියෙනවා ලස්සන මේ පත්තිනි ඇල කියලා ඇලක්. ඉතින් ඒක බලන්න තමයි අපි මේ දැන් ගිය ගමන්ම ඒ පැත්ත මේ අපි යන දවස්වලද මන්ද හැමදා මේ මාර රස්නයක් තිබුණා. ඉතින් අපි ගියා බලන්න නාන්නත් පුළුවන් වේද කියලා. ඉතින් එකටම ගියේ බලන්න කියලා තමයි. ඉතින් එතන මේ දැන් අපි කට්ටිය එතෙන්ට බලන්න යනවා. පත්තිනි ඇල තමයි ඇලේ නම. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගියේ. ඉතින් ඒ යන කාලේ යන්නට පායනවනේ මේ දවස්වල මාර රස්නයක් නේ තියෙන්නේ. ඉතින් නැත්තම් මේ අපිට යන්න කිව්වා මේ ඔය වටේ මේ ඩංවල ඔය විදිහට නෙමෙයි වවලා කරලා ගස් ලැබූ අනම්මනම් එක එක දේවල් වවනවා කියලා. ඉතින් මේ පායවිල්ලට වෙන්න ඇති වවලා නැහැ කියලා. මේ තියෙන පත්තිනි ඇල ඒක තමයි බලන්න ගියේ මේ. ෂෝක් එතන හැබැයි රස්නෙත් එක්ක නාන්නම හිතුණා ගිහිල්ලා. ඒ වුණාට අපේ ගියේ කට්ටිය මතෙන්ට ආව නැති නිසා ඉතින් අපි නෑවේ නෑ. අපි කට්ටිය බලලා මෙතන ෆොටෝස් ගහලා එහෙම ගෙදරට ගියා. ගෙදරට ගිහිල්ලා නාන්න ගියේ වෙන තැනකට. ඉතින් මම එතනත් වීඩියෝ පොඩි කැලලක් තමයි අරන් තිබුණේ. මම ඒකත් දාන්නම් ඔයාලට. ඉතින් මෙතන වතුර මාර සීතලයි. නාන්නම හිතුණා තිබුණා රස්නෙත් එක්ක. ඒ වුණාට ඉතින් අපි නෑවේ නෑ කට්ටිය අපිත් එක්ක ඔක්කොමලා මෙතෙන්ට ආපු නැති නිසා නෑවේ නෑ. ඉතින් යාලා දාලා නාන්න පවුනේ ඒ නිසා. මාර සීතලයි වතුර ටික. ඔන්න ඉතින් එතනත් බලලා ආයේ මේ අපි ගෙදරට යන ගම මාර ලස්සනයි. ඉතින් මේ පැත්තේ මේ රස්නේ තමයි දරා ගන්න බැරි චුට්ටක් මාර රස්නයක් තිබුණේ. කොහොමද ඉතින් මේ දවස්වල හැමතැනම රස්නේ නේද? වැස්ස මේ රාට එහෙම වැස්සට මේ දවල්ට මාර රස්නයක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි අපි ගියේ මේ රාජාංගනේ සාලිය වැව කියන්නේ අන්න එහෙට තමයි ගියේ. ඉතින් ඉස්සරහට එකතු වෙන්න කියලා ආරාධනා කරන. ඉතින් දිග බ්ලොග් එකකුත් නෙමේ. මම මේ චුට්ටු වීඩියෝ ක්ලිප් ටිකක් අරන් තමයි එකතු කරලා ගිහිල්ලා මතක් වෙලා තමයි චුට්ටක් අරගෙන දැම්ම. ඉතින් ගිහිල්ලා අපි විනෝදුනේ කොහමද කෑව බිව්වේ වනම් ලොකුවට වීඩියෝ කරන්න බැරුව ගියා මට. ඒ ටික තමයි ඉතින් දිගටම එකතු වෙන්න කියලා මතක් කරනවා. ඔන්න ඉතින් මේ නාන්න ගිය තැන තමයි අපි මේ සාලිය වැව. ඉතින් සාලිය වැවෙන් තමයි අපි හවස් වෙනකම්ම නෑවා. ඉතින් නාන්න යනකොට මට වීඩියෝස් ගන්න බැරුව ගියා. ඉතින් මෙන්න මෙතන තමයි අපි නෑවේ. මේ ඉතින් වීඩියෝ ගන්න බැරුව ගියා. හවස නාලි වුණාට පස්සේ තමයි මට මතක් වුණේ අයියෝ මෙතන වීඩියෝ එකක් ගත්තේ නෑනේ කියලා. ඊට පස්සේ තමයි මම මෙතන මේ වගේ වීඩියෝ එකක් ගත්තේ. ඉතින් නෑවා මං හිතන්නේ අපි පැය 4-5ක් විතර උතන මේ තියෙන්නේ මල්ලිලෑ ගෙදර ඒගොල්ලන්ගේ. ඉතින් ඕනේ නාලා කරලා ඇවිල්ලා කට්ටිය කයියක් ගහගෙන හිටියා. මොකද රැයට මොකද කරන්න කියලා. ඉතින් කන්නේ බොන්නේ කොහමද? චූටි පාටියක් දානවා එහෙම කියලා කතා කර හිටියේ. ඔන්න අපේ පොඩ්ඩ දෙන්න. මේ තියෙන පාටිය වෙලේ කට්ටිය ගත්ත ෆන් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ මල්ලිලා තාත්තගේ උපන්දිනේ තිබ්බේ. ඉතින් පාටියට තමයි කට්ටිය මේ විදිහට අයියෝ මේ විදියට චූටි කෝලමක් දැම්මේ. ඉතින් ඔන්න ඊළඟ දවසෙත් අපි නාන්න ගියා තව තැනකට. ඉතින් එතන නම් මාර ලස්සනයි. එතෙන්ට අපිට හිතුණ පළවෙනි දවසේ මේ යන්න තිබුණානේ කියලා.
ඉතින් අපි එතත් ඔන්න මේ දෙන්නත් එක්ක ගියා අපේ පොඩ්ඩෝ දෙන්නත් එක්ක. කට්ටිය මේ වෙනකොට ගොඩක් අය නාන තැනට ගිහිල්ලා ඉතින් අපි කට්ටිය ඇඳගෙන කරගෙන යන්නත් එපා. ඉතින් අපි කට්ටිය යනකොට අපි පිටිපස්සෙන් ගියේ මේ පොඩ්ඩෝ දෙන්නත් එක්ක. ඔන්න තමයි ඉතින් ගියේ මෙතන නාන්න ගිය තැන නම් මාර ලස්සන. එතනට මේ තියෙන මෙන්න මේ විදිහට වතුර ගලාගෙන යන ඔයක් වගේ තැනක් එතන. ඉතින් එතන මාර ලස්සනයි. මේ මෙතන ගම් වතුර දාන කාලේ මේ දැන් අපි ඉන්න හරියත් යට වෙන්න තරම්ම වතුර දාලා තිබුණා කියලා ඔය අහලපාල කට්ටිය කිව්වා. ඉතින් මම බලනකො මෙතන වතුරත් මාර සීතලයි. අපි නෑව මං හිතන්නේ බය ඒත් අපි 3-4ක්ම උතන වතුරට වෙලා හිටියේ. ඉතින් අපි මෙදා උතන නාලා තමයි ගෙදර එන්න තමයි ලෑස්ති වෙලා හිටියේ. ඉතින් බලමුකෝ අපි නාන්න ගිහිල්ලා මේ වීඩියෝ කරන්න උනේ නෑනේ අපරාධි ගොඩක් මේ නාන තැන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එතෙන්ට යන්නේ. මෙන්න මේ විදිහට තමයි යන පාර තිබුණේ. ඉතින් ටිකක් මෙන්න මෙහෙම බැහැගෙන පල්ලෙහාට යන්න ඕනේ. ඔන්න ඔය වගේ පාරක් තමයි එතන තිබුණේ. ඉතින් ෂෝක් මෙතනට මෙතන අපිට හිතුණා අපරාධේ දා අපි අර වැවෙන්න ආපු වෙලේ ඊයේ මේකෙන් නාන්න තිබුණා කියලා. මොකද මෙතන වතුර මාර සීතලයි. අර ගලාගෙන යනවා ජඹුරක් නැහැ මෙතන. අනිත් එක යට තනිකර ගල් තලාවක් තමයි තියෙන්නේ. වැලිත් නැහැ. ඉතින් මාර ෂෝක් නාන්න ඒ ගල් යට තියෙන ඉන්නද කොහෙද එතන සීතලට තිබුණේ වතුර. ඔය ඉතින් අපි දැන් ගෙදර ඇවිල්ලා නාලා කරලා කාලා බීලා එහෙම එන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් පහුවදා ඉතින් ගොඩක් දවස් හිටපු ගමනක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් ආවේ. එනකොට අපි මෙන්න මේ කලාවැව පල්ලිය ඔය පල්ලිය කලාවැව පල්ලියට ගියා. ඉතින් ඔයාලා දන්නවද දන්නේ මෙන්න මෙතන පාරට හැරෙන තැන තමයි අර ගම් වතුර දාන දවස්වල මේ වහලයක් උඩ නැගලා කට්ටිය බේරුනේ. එතන කඩේ තිබුණේ. ඔතන අපි ඉතින් ඒකත් බලාගෙන තමයි මෙතෙන්ට ආවේ. ඉතින් මේ තියෙන කලාවැව පල්ලිය. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා වැඳලා කරලා තමයි මේ ආවේ. ඊළඟට මේ තාම එතනින් යන ගම කලාවැව පල්ලිය. ඔන්න ඊට පස්සේ අපි ගියා මේ පල්ලිය තියෙන්නේ හලාවත කිට්ටු කරලා හරි හලාවත හරි එහෙම තමයි මට මතක. මේක රෝස කුසුම දේවමෑණියන්ගේ පල්ලියක්. ඉතින් අපි ඔන්න ඒකටත් ගියා. මේ පල්ලියත් මාර ලස්සනයි. මොකද අපි මේ දැන් හවස් වෙලානේ. ඉතින් ඉර බැහැගෙන යන වෙලාවේ මේ පල්ලිය මාර ලස්සනයි. ඒ පල්ලිය නම් මම ওই පළවෙනි වතාවට තමයි මේ පල්ලියට ගියේ. අරකට නම් කලින් ගිහින් තියෙනවා මම. ඉතින් මේ පල්ලියට පළවෙනි වතාවට ගියේ. ඉතින් මාර ලස්සනයි මේ පල්ලිය. අර හවස් වරුවනේ. ඉතින් ගොඩ කට්ටියත් මේ පල්ලියට මේ ඇවිල්ලා හිටිය බස් වලින් එහෙම සෙනඟ. ඉතින් ඔය බලන්නකෝ ලස්සනට ඉර බැහැගෙන යනකොට අර ඈත තියෙන්නේ පල්ලියට ඇතුල් වෙන තැන සුරුවම. ඉතින් ඒ සුරුවම ළඟ මාර ලස්සනයි ඉර බැහැගෙන යන ආසත් එක්ක ගමේම කරනකොට. ඉතින් අපි මේ පල්ලියෙත් වැඳලා කරලා ඒවා කරලා මෙන්න මේ විදිහට දැන් පිටත් වුණා ගෙදර යන්න. ඉතින් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් අවුරුද්දට මේ දවස් දෙකකට ගිය ගමනක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් ඔයාලට මොකද හිතුනේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.